භාවිතය වනත්තර ගිනි ගැනීම සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වායුගෝල උණුසුම ඉහළ යාල පෘථිවියේ මූලික පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. 2025 State of the Climate Report පෙන්වා දෙන්නේ පෘථිවිය ලෙවන විට දරුණු ලෙස උණුසුම් තත්ත්වයකට පත්ව ඇති බවයි. එය වසර 1,25,000කට පසුව වාර්තා වී ඇති ඉහළම අගයක් වන අතර විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ පෘථිවියේ ජීවන ලකුණු බිඳ නැටීමේ සීමාවට ළඟා වී ඇති බවයි. පරිසර විද්‍යාඥ පෝකින්ස් කර්ක් පැට්‍රික් පෙන්වා දෙන්නේ උෂ්ණත්වය ඉහළ යාමට බලපාන ක්‍රියාබලක් වීමට හැකිනම් ඉදිරියේදී ඇතිවිය හැකි විශාල දිරාශයක් වළක්වා ගැනීමට තවමත් හැකියාව පවතින බවයි. ඒ සඳහා කාර්මික සහ ගෘහස්ත ඛනිජ ඉන්ධන භාවිතය අඩු කිරීම, විදුලි බලය නිෂ්පාදනයේ පිරිසිදු විකල්ප භාවිතා කිරීම සහ විදුලි රථ ප්‍රවාහන ක්‍රම සහ කාර්මික ක්‍රම අලුත් තාක්ෂණයන්ට යොමු කිරීම අවශ්‍ය බවයි පර්කින්ස් කර්ක් පැට්‍රික් සඳහන් කරන්නේ. පර්යේෂණ අනුව වාර්තා වී ඇත්තේ ලෝකයේ 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.1 දක්වා ඉහළ යාමක් බලාපොරොත්තු වන අතර එය සෙල්සියස් අංශක 2ට සීමා කිරීමට නැවත වගා කිරීම, ආහාර අපද්‍රව්‍ය අඩු කිරීම, ඉන්ධන ඉවත් කිරීම සහ පෞල් සැලසුම් වැඩි දියුණු කිරීම වැනි ක්‍රියාමාර්ග ප්‍රධාන ලෙස දායක විය හැකි බවයි. වහාම ක්‍රියා නොකළහොත් උණුසුම් තරංග සහ අධික උෂ්ණත්වය මිනිස් ජීවිතයට අභියෝගයක් විය හැකි බවට විද්‍යාඥයින් අවධාරණය කරනවා.